මම මීත් රාජසේකර කොළඹ රාජකීය විද්‍යාලයේ district rank එක district 92 කොළඹ island rank එක 347 හරිද මම එතකොට සර්ගේ ක්ලාස් මුලින්ම ආවා ඒ කියන්නේ ක්ලාස් මම පළවෙනි දවසේ ආවේ නැහැ මම මාසෙකින් විතර තමයි ක්ලාස් එක පටන් ගත්තේ ඊට පස්සේ මම මේ ක්ලාස් එක පටන් ගත්තට පස්සේ එතන ඉඳන් දිගටම ක්ලාස් දිගටම ආවා සාමාන්‍යයෙන් මග ඇරුණත් දවසක් හෝ දෙකක් මග ඇරුණු දවසක් තියෙන්නේ නැති ඒ තිබුණු දවසේ වැඩත් අනිවාර්යයෙන්ම කරගත්තා එතකොට දැන් අපි ඒ කාලේ සාමාන්‍ය රිසල්ට් දාපු අයගේ කියන ප්‍රධාන කතාවක් එදිනදා වැඩ එදිනදා කරන්න කියන එක. එදිනදා වැඩ එදිනදා කරන්න කියනකොට අපි ඒ කාලේ hina වෙනවා. හරිද? අපිට එතකොට මේ අනේ කවුද එහෙම එදිනදා වැඩ එදිනදා කරන්න කිව්වම අපි hina වෙනවා. ඇයි එහෙම කරන්න අපිට එහෙම කරන්න බෑනේ කියලා. ඒ වුණාට දැන් අපිත් මමත් මුල් අවුරුද්ද විතර එහෙම දරුණු විදිහට වැඩ කරපු කෙනෙක් නෙමෙයි ඇත්ත කතාව. මම සාමාන්‍යයෙන් අර අනිත් දේවලුත් කර සමහර බාහිර වැඩ කර එහෙම වැඩ කරපු කෙනෙක්. එතකොට මුල් අවුරුද්දේ මම ගොඩක් වැඩ කරේ නෑ. ඒක මේ ඉන්න කට්ටියක් දන්න ඕනි කෙනෙක්ගේ කතා. එතකොට ඊට පස්සේ කාලෙක මට මතක හැටියට ජනවාරි 9 වෙනිදා 2025 ජනවාරි 9 මට ෆිසික්ස් ලකුණු සාමාන්‍යයෙන් තිබුණා. මට සාමාන්‍යයෙන් මට පුළුවන් සබ්ජෙක්ට් එක සහ මම දක්ෂ සබ්ජෙක්ට් එකනේ ෆිසික්ස් හැමදාම. ඊට පස්සේ මට කෙමිස්ට්‍රි ගොඩක් මම වීක් මොකද මම පාඩම් කරන්න හරිම දුර්වල කෙනෙක්. ඒ කියන්නේ මම ඒක මම අඳුර ගන්නවා ටිකක් කල් යද්දි මම පාඩම් කරන්න කොච්චර දුර්වලද කියලා මම ටිකක් කල් යද්දි මම අඳුර ගන්නවා. ඒකින්ද මම මේකට යම් දේවල් පස්සේ කාලේ කරමු දැන් ඉස්සරහට කරන්න කියන්නම් මොකද මම කරපු දේවල් කියලා. සර් සාමාන්‍යයෙන් දෙවැනි අවුරුද්දේ මුල් කාලේදී කියන ඔයාලටත් කියයි කරන වැඩ ටික කොලේක ලියලා කරන්න කියලා. ඒ කියන්නේ එදිනදා ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඊගව දවසේ වැඩ ටික ප්ලෑන් කරගෙන කලින් දවසේ ඒ වැඩ ටික ඊගව දවසේ කරන්න කියලා. හරිද? ඒ කියන්නේ බැරි වෙන්න පුළුවන්. එනට තමන්ගේ ටාගට් එක තමන් කලින් ප්ලෑන් කරලා ඊට පස්සේ ඒ වැඩ ටික ඊගව දවසේ කරන්න කියලා සර් කියනවා. ඒක ඔයාලටත් කියයි. එතකොට මම මුලින් එහෙම කරන්න try කරා. පස්සේ හැබැයි මට ඒක හරි ගියේ නැහැ කියලා. ඒ කියන්නේ එච්චරම මට හිතුණා දැන් මේක ඊගාව දවස ප්ලෑන් කරනකොට වඩා මට හොඳට බැරිද සතියක් ප්ලෑන් කරන්න. මොකද දැන් ඊට පස්සේ මට බලන්න පුළුවන් දැන් මම පහුගිය සතිය මොනවද කරේ ඒක පහසුවෙන් බලා ගන්න පුළුවන්. එසාර යන වෙලාව වැඩි එදිනදා ප්ලෑන් කරන එක. ඒක නිසා මම පස්සේ පටන් ගත්තා සතිය ප්ලෑන් කරන. ඊට පස්සේ සතිය ප්ලෑන් කරගෙන තමයි එතන වැඩ ටික කරගෙන ගියේ. එතකොට ඒක සෑහෙන සාර්ථකයි. ඒක සෑහෙන සාර්ථකයි කියන මම හේතුව දැන් අපි දැන් වැඩක් කරාට පස්සේ අපි දැන් මොනවා හරි වැඩ එදිනදා කරාට අපි දැන් මෙච්චර වෙලාවක් වැඩ කරා කියලා අපි දන්නේ නැහැ අපි මොනවද කරේ කියලා. අපි දැන් මොනවද කරේ? එතකොට අපි ඒකෙන් කොච්චර ප්‍රෝග්‍රස් එකක් අපි තියෙනවද කියලා අපිට ඒක මොනිටර් කරගන්න දෙයක් නැහැ. අපිට ඒක බලා ගන්න දෙයක් නැහැ. එතකොට ඒකට සාර්ථක විසඳුමක් තමයි අපි එහෙම ලියලා වැඩක් කරන එක. එතකොට දැන් අපිට හිතන්නකෝ දැන් විභාගේ ළඟ තියලා අපි කාට හරි මොකක් හරි අසනීපයක් හරි මොකක් හරි හේතුවක් නිසා වැඩක් කරගන්න බැරුව ගියා කියලා. එතකොට අපේ කොන්ෆිඩන්ස් ලෙවල් එක ගොඩක් අඩු වෙනවා. එතකොට කොන්ෆිඩන්ස් ලෙවල් එක ගොඩක් අඩු වෙනකොට කොන්ෆිඩන්ස් හදාගන්න අපි වැඩ කරපු විදිහ අපිට මොනිටර් කරගන්න පුළුවන්. අපිට බලා ගන්න පුළුවන් නම් ඒක ගොඩක් ලොකු දවයක් වෙනවා. ඒක දැන් ඔයාලට පස්සේ කාලෙක තේරෙයි දැන් නොතේරුණත් සමහර විට. ඊට පස්සේ මට කියන්න තියෙනතර එදිනදා වැඩ ටික කොහොම හරි එදිනදා කරගන්න try කරන්න. ඒක දැන් සමහර විට බැරි වෙන්න පුළුවන්. ඒක ඒ කාලෙදී ඔයාලගේ උපරිමය ඔයාලා ඒකට දෙන්න. මම සාමාන්‍ය පෙළ මට්ටමේදී ඇත්තටම මම ශිෂ්‍යත්වෙන් ගියේ රාජකීය විද්‍යාලයට. ගියාට මම ඇත්තටම ඒ 6 11 කාලේ සාමාන්‍යයෙන් සෑහෙන මැද මට්ටමේ ළමෙක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් රෑන්ක් එක 20 විතර ක්ලාස් රෑන්ක් එක තියාගෙන හිටපු සාමාන්‍ය මැද මට්ටමේ ළමෙක්. හැබැයි මම ඊට පස්සේ A level වලට එද්දී සර් ඔයාලටත් මම හිතන්නේ කියනවා මේ කතාව. සර් කියනවා සර් O level වලදී වැඩ කර ඉඳලා සර් සාමාන්‍ය මැද මට්ටමේ හිටපු ළමෙක්. සර් A level වලට ආවට පස්සේ සර් පළවෙනි වාර විභාගේ පළවෙනි වුණා කියලා ඔයාලට කියලා ඇති ගොඩක් දුරට කියලා තියෙනවා. එතකොට ඒ කතාව ඒක සෑහෙන ක්‍රිටිකල් කතාවක්. ඒක ඔයාලට පස්සේ තේරෙයි. ඒ කියන්නේ දැන් ඇත්තටම අපි ඒ O level කාලේ අපි හිතාගෙන ඉන්නේ අර බ්‍රයිටර් කියලා වෙනම කණ්ඩායමක් ඉන්නවා. ඒගොල්ලන්ට තමයි ඩිසර්ව් අරතන. ඒගොල්ලන්ට තමයි සුදුසු එතන කියලා. අපි මම පෞද්ගලිකව එහෙම විශ්වාස කරා. ඊට පස්සේ මට පස්සේ තේරුණා දැන් O level වලින් අවිල්ලා A level වලට වැඩ කරගෙන යද්දි මට පස්සේ කාලෙක තේරෙනවා එහෙම විශේෂයක් නැහැ. අපිත් වැඩ කරොත් අපිටත් පුළුවන් කියලා. එතකොට ඒක එහෙම ඉඳලා O level කාලේ normal විදිහට වැඩ කරගෙන ගිහිල්ලා ඊට පස්සේ A level වලට ආවට පස්සේ මම අර මාස 4-5ක් ඇතුලේ ඒ සර් කියපු කතාව නිසා එතන සෑහෙන ලොකු ප්‍රෝග්‍රස් එකක් කරගෙන අන්තිමට මම පන්ති පළවෙනි වෙනවා 12 ෆස්ට් ටර්ම්. එතන ඉඳන් මම 13 තර්ඩ් ටර්ම් වෙනකම් දිගටම පන්ති පළවෙනි හිටියේ. එතකොට ඒක සෑහෙන හොඳ කොන්ෆිඩන්ස් එක හැදෙන දෙයක්. ඒක මම කියන්නේ ඒක සෑහෙන හොඳයි.